ගෙදර කවුරුත් නැති වෙලාවට මාව නිකන් දාලා තියන්න එපා. මම දුවන්නේ මැජික් වලින් නෙවෙයි. මාව බලන්නේ නැත්තම් නිවලා දාන්න. මාව 16ට දාලා රූම් එක හිම කන්දක් කරන්න හදන්න එපා. 24ට දාලා පාවිච්චි කරොත් බිල දැක්කම ඔයාට සිහි නැති වෙන්නේ නැති වෙයි. ඔයා කාමරේ නැති වෙලාවට මාව නිකන් කැරකෙන්න අරින්න එපා. මම හුලන් දෙන්නේ බිත්තිවලට නෙවෙයි. යද්දි මාව ඔෆ් කරලා යන්න. බත්තු වෙලා ඉවර වුණාම පෑ ගණන් මාව වෝම් එකේ දාලා තියන්න එපා. ඒකටත් කරන්ට් එක පිච්චෙනවා. බත් එක බෙදාගත්ත ගමන් ප්ලග් එක ගලවන්න. එක තේ කෝප්පයක් හදන්න කේතලේ පිරෙන්න වතුර පුරවන්න එපා. ඔන ප්‍රමාණයට විතරක් වතුර රත් කරොත් බිලට කෙලවෙන්නේ නැති වෙයි. නිකන් එන්න ගමන් හැමතිස්සෙම මාව ඇරලා බලන්න එපා. මම ඇතුලේ පෙරහැරක් යන්නේ නැහැ. ඕපන් කරන හැම පාරම කරන්ට් එක සූස් ගාලා යනවා. රෙදි කෑලි 1 2 දාලා හැමදාම මාව දුවවන්න ලෑස්ති වෙන්න එපා. රෙදි ගොඩක් එකතු වුණාම ෆුල් ලෝඩ් එකක් දැම්මොත් කරන්ට් එක ඉතුරු වෙයි. ලැප් එක ෆුල් චාර්ජ් වුණාට පස්සෙත් මාව ස්විච් එකෙන් ඔෆ් නොකර ඉන්න එපා. මම නිකන් හිටියත් කරන්ට් එක ටික ටික උරා ගන්නවා. අර පරණ කහපාට බල්බ් තාමත් පාවිච්චි කරලා සල්ලි නාස්ති කරන්න එපා. මාව හයි කරොත් මම හරි අඩුවෙන් කරන්ට් එක කාලා එළිය දෙයි. එක ඇදුම ගානේ හැමදාම මාව රත් කරන්න ලෑස්ති වෙන්න එපා. සතියටම ඕන ඇදුම් ටික එකපාර අයන් කරොත් යුනිට් ගාන ඉතුරු වෙයි. රෑට හැමෝම නිදාගන්න වෙලාවටත් මාව ඔන් කරලා තියන්න එපා. පැය 24ම වැඩ කරලා මටත් මහන්සි. නිදාගන්න කලින් මාව ඔෆ් කරන්න. වැඩේ ඉවර වුණාම මාව ස්ලීප් දාලා විතරක් යන්න එපා. සම්පූර්ණයෙන් ෂට් ඩවුන් කරොත් විතරයි බිල අඩු වෙන්නේ. ෆෝන් එක ගැලෙව්වට පස්සේ මාව ප්ලග් එකේම තියලා යන්න එපා. ස්විච් එක ඔෆ් කරේ නැත්තම් මම හොරෙන් කරන්ට් එක බොනවා. වතුර පිරිලත් අපතේ යනකම් මාව දාලා තියන්න එපා. විදුලියයි වතුරයි දෙකම අපතේ ගියොත් මාස අන්තිමට අඩන්න වෙයි. ඉර පායලත් මාව නිවන්නේ නැතුව දවල් වෙනකන් දාලා තියන්න එපා. දවල්ට මගේ එළියෙන් වැඩක් නැහැ. ඒක කරන්ට් බිලට හෙන ගහන වැඩක්. ඊළඟට ඔනේ මොකද්ද කියලා පහලින් කමෙන්ට් කරන්න. මේ වීඩියෝ එකට ලයික් කරලා ෂෙයාර් කරන්න.